හෙලෝ ගයිස් ඔයාලාව සාදරෙන් ආදරෙන් පිළිගන්නවා මගේ channel එකට. ඉතින් මේ වගේ වීඩියෝ එකක් මම කවදාවත් කරන්න හිතුවේ නෑ. මේක vlog එකක් නෙවෙයි. ඒ වුණාට මේක මට කරන්නම හිතුණා. මොකද මේකට මම මූණ දුන්න හින්දා, මේ අත්දැකීමට මම මූණ දුන්න හින්දා. ඉතින් මේක තව කාටවත් ආයෙ වෙන්නේ නැති වෙන්න ඔයාලව දැනුවත් කරන්න තමයි මම මේ වීඩියෝ එක අරගෙන ආවේ ඔයගොල්ලන්ට. ඉතින් මේ දවස්වල නෙමේ දැන් අවුරුද්දක වෙලේ ඉඳන් වගේ ස්කෑම් ඔයාලා අහලා ඇති ස්කෑම් ගොඩක් ඔය මේ සල්ලි ඒ කියන්නේ කොහොම හරි අනිත් account වල තියෙන සල්ලි ඇදලා ගන්න ඔය ස්කෑම් වගේක් යනවා. ඉතින් දැන් මමත් එහෙකට ඇත්තරම මෝන දුන්නා. ඉතින් මගෙත් ලොකු ගාණක් සාමාන්‍යයෙන් මට ලොකු ගාණක් මගේ අතින් නොදැනුවත්ව නෙමෙයි දැනුවත්ව මාව රවට්ටලා මේ ස්කෑමර්ස්ලා මගේ බෑන්ක් එකේ තියෙන ඔක්කොම ටික සල්ලි ටිකට විද්දා. හරිද? ඉතින් ඒක උනේ මේ මෙහෙමයි. මම මුලින්ම ඒ කියන්නේ ikman.lk ඔය ikman.lk එක හරහා තමයි ඇප් එක හරහා තමයි ඔය ස්කෑම් එක සිද්ධ වුනේ. ඉතින් මම දැක්ක ගොඩක් මේ පස්සේ තමයි මම වීඩියෝ සනම්මනම් දැක්කේ ඔය දාලා තියෙන ගොඩක් වීඩියෝ දාලත් නෑ ඒකට. 3ක් වගේ තමයි දාලා 3ක් 4ක් වගේ තමයි දාලා තිබ්බේ YouTube එකෙත්. පස්සේ මම දැක්කේ මට උනාට පස්සේ. ඉතින් මේ මට හදිස්සියේ ඒ කියන්නේ මගේ අයිටම් එකක් තිබ්බා ඔය මේ ගේමින් ස්ට්‍රීමින් වීල් එක. මේ ස්ටීරින් වීල් එක මම ඒක සෙල් කරන්න දැම්මා ඉක්මන් එකේ. ඉතින් ඉක්මන් එකේ සෙල් කරන්න දැම්මා අලුත් account එකක් හදලා අලුත් නම්බර් එකක් දාලා දැම්මම සෙල් කරන්න දැම්මේ. ඉතින් මේ ඉක්මන් එකේ ඊට පස්සේ මම කොහොමද ඇඩ් එක දාලා කොහොම හරි පැයක් විතර යද්දි මට මැසේජ් එකක් එනවා WhatsApp වලින්. ඔයාගේ අයිටම් එක අපි බයි කරන්න කැමති. අපිට ෆොටෝ ටිකක් එවන්න. ඊට පස්සේ අපිට මේකේ අන්තිම ගාන කීයද දෙන්න පුළුවන් කියලා කන්ෆර්ම් කරලා එවන්න. ඉතින් මම කිව්වා ෆොටෝස් ටිකුත් එව්වා. මම මගේ ගාන මං අන්තිම ගාන එයාලට යව්වා. ඊට පස්සේ එයාලා කිව්වා හරි අපි ඕක පර්චේස් කරනවා. ඔයාගෙන් අපි ඕක ගන්නවා කියලා ඉවරලා මේ මෙයාලා ඊට පස්සේ සද්දයක් නැතුව ගියා. ඒ කියන්නේ නම්බර් එක කොහොම හරි ලංකාවේ නම්බර් එකක්. ඒක මෙයාලා කතා කරේ අර කැම්පස් එකක්. මේ සිංගප්පූර් වල රෙජිස්ටර්ඩ් කැම්පස් එකක් විදිහට තමයි කැම්පස් එකකින් කතා කරන විදිහට ඒ නම්බර් එකකින් කතා කරන විදිහට තමයි කතා කරේ මට. හරිද? ඉතින් ඒ කතා කරලා මේ ඒ විදිහට මේ ෆොටෝස් එහෙම දාලා කැම්පස් එකේ විදිහට දාලා ඉතින් මේ ඒ කැම්පස් එකේ නේම් එක Google එකේ සර්ච් කරාමත් ඒක තියෙනවා. හරිද? ඒ වුණාට ලංකාවේ නම්බර් එකක්. ඉතින් ආයි පැයක් විතර එකක් විතර යද්දි ආයි මට මැසේජ් කරා මේ මැසේජ් එකක් දාලා තිබ්බා මේ අයිටම් එක ගන්නවා අපි කුරිය එකකින් එවනවා ඔයාට අපි මෙහෙන් ඔයාලට බෑන්ක් ට්‍රාන්ස්ෆර් එකක් දාලා ඒක කන්ෆර්ම් කරලා කුරිය එකට දෙනවා ඒක මේ රෙෆරන්ස් එකක් ඒක දුන්නට පස්සේ ඔයාට පෙන්නයි ඔයාටත් අපි ඒක ආයි එවනවා ඔයාටත් ඒ රෙෆරන්ස් එකම එවනවා ඒක ඔයා කුරිය එකට පෙන්නලා ඔයාගේ අයිටම් එක එයාලට දෙන්න කියලා. හරිද? ඉතින් මට ඒක හදිස්සි විකුණ ගන්න ඕනාවක් තිබ්බේ. හරිද? ඉතින් මට හදිස්සියට ඇත්තම ගොඩක් හදිස්සි තිබ්බා ඒක විකුණන්න. ඉතින් වෙන අයිටම් එකක් මට ගන්න මේ කියන්නේ මට අවශ්‍ය දෙයක් ගන්න ඕනෙලා තිබ්බේ. ඒක ඇත්තටම හම්බෙලා තිබ්බා. මට ඒක සල්ලි මදි හින්දා තමයි මම මේක සෙල් කරලා ගන්න හැදුවේ. ඉතින් මේ කොහොම හරි මම ඒක කරන්න මේ දැන් යාලා ඔක්කොම වැඩි කන්ෆර්ම් කරාට පස්සේ ආයි සද්දයක් නැතුව ගියා. ඊට පස්සේ මේ කොහොම හරි මේ ඊට පස්සේ ආයි මෙයා කතා කළා මැසේජ් එකක් දාලා මේ ඔයාගේ පේමන්ට් එක අපි කරන්න ලෑස්ති කෝල් එකකින්ම ඒගොල්ලෝ කෝල් එකකින්මයි කතා කරන්නේ. තනිකර කෝල් එක. මැසේජ් යනම් මම මොන වොයිස් මැසේජ් කෝල්. ඩිරෙක්ට් නම්බර් වලින් කෝල් ගන්න. WhatsApp වලින් ගන්න. මට WhatsApp ගත්තේ. හරිද? ඊට පස්සේ කොහොම හරි කරලා වැඩේ මෙයාලා මේ මට කතා කරලා දැන් කිව්වා ඔයාගේ ඩීටේල්ස් ටික එවන්න බෑන්ක් ඩීටේල්ස් ටිකයි ඔයාගේ නමයි ඊට පස්සේ ඇඩ්‍රස් එකයි ඊට පස්සේ ෆෝන් නම්බර් එකයි ඊට පස්සේ මගේ ID එක කිව්වා. ඉතින් මම ID එකක් දුන්නා. ඊට පස්සේ ඉතින් මම ඒක දුන්නෙත් මොකද සාමාන්‍යයෙන් ඔය ඔන්ලයින් ට්‍රාන්ස්ෆර් එකක් විදියට දැන් අපි එයාලා එන්නේ නැතුව සාමාන්‍යයෙන් අපිට සල්ලි දෙනවා නම් ඔය අපේ මේ අයිටම් එක මේ කුරියකට දෙනවා නම් අපි ඒගොල්ලෝ විශ්වාසය ඇති වෙන්න අපේ ඩෙන්ටිටි ගන්නවනේ. මම ඒ හින්දා තමයි ඩෙන්ටිටි දුන්නේ. ඉතින් ඒක දුන්නාට පස්සේ කොහොම හරි මගේ නම්බර් එක ඊට පස්සේ ඇහුවා මේ ඔයාගේ මේ නම්බර් එකට මේ කියන්නේ බෑන්ක් එකෙන් එහෙම මේ කියන්නේ මැසේජ් එනවද එහෙම සීන් එකත් ඇහුවා. මට ඒත් මේ මීටරුන් නෑ ඔහොම සින්නේ මොකද මේ
මමත් ඇත්තරම කියන ස්කෑම් ගැන හොයනවා මං ඕවට මේ ඒ කියන්නේ දානයට බැනලා එහෙම දානවා කමින්ට් අනම් මනම් දානවා මම ඔය ස්කෑම් එක දැනගිටියේ මේක ඇත්තටම දැනගිටියේ නෑ. ඒ කියන්නේ මම මේ ගොඩක් අවුරුදු ගානකින් තමයි ඉක්මන් එකේ සෙල් කරේ. ඉතින් මම YouTube එකත් බැලුවේ මොකද්ද මේකේ වෙන්නේ කියලා. ඉතින් මේ කොහොම හරි කරලා මටත් ඕනේ මේ ඉක්මනට විකුණ ගන්නනේ. ඉතින් මේ මම කරපු වැඩේ දැන් මේ ඔක්කොම ටික දුන්නා. ඊට පස්සේ මෙයාලා ඊට පස්සේ කිව්වා මේ අපේ මේ කම්පැනි එකේ තියෙන account එක තියෙන්නේ foreign currency. ඒ කියන්නේ ඩොලර්ස් වලින් තියෙන්නේ. ඒ කියන්නේ සිංගප්පූරු ඩොලර්ස් වලින් තියෙන්නේ කිව්වා. ඉතින් ඊට පස්සේ සිංගප්පූරු ඩොලර්ස් වලින් තියෙන හින්දා ඔයාලා ට්‍රාන්ස්ෆර් කරන්න කන්වර්ට් වෙලා එන්නේ කියලා කිව්වා. ඉතින් මේ ඔයාව මේ අපේ account එකට රෙජිස්ටර් කරගන්නවා. ඒ රෙජිස්ටර් කරද්දී මේ ඔයාට account එක ඔයාට මේ නම්බර් එකක් එයි ඔයාගේ ෆෝන් එකට ඒක එවන්න කියලා. ඊට පස්සේ කොහොම හරි මේ ඒක නිකන් OTP එකක් වගේ තියෙනවා. මට ඒක මගේ නම්බරයට එව්වා. මං පස්සේ මගේ ඊට පස්සේ මගේ BOC account එක තමයි තිබ්බේ. ඒකේ තමයි සල්ලි තිබ්බේ. ඉතින් මං ඒක දුන්නට පස්සේ කොහොම හරි මේ කෝඩ් එක එව්වා. මම මුලින්ම දුන්නේ නෑ. මට පොඩි සැකයක් ආවා කපාට්ටම කෝඩ් එක දෙන එක. ඊට පස්සේ මම දුන්නේ ටිකක් වෙලා තියලා මේ වෙන මගේ ඊට පස්සේ කිව්වා එහෙනම් මේ ඊට පස්සේ මැසේජ් එකක් දානවා මට මේ යාලා මේ අපේ පේමන්ට් එක කරන්න මේ කෝඩ් එක මේ පර්චේස් වෙන්න පොඩි වෙලාවයි තියෙන කෝඩ් එක මේ වෙන්න පොඩි වෙලාවයි තියෙන ඊට පස්සේ ආයෙ අලුතෙන් කෝඩ් එකක් ගෙන්න ගන්න ඕනේ කියලා. මේ මගේ කෝල් එකේ ඉන්න ගමන් තමයි මේ ඔක්කොම කරන්නේ. ඒ කියන්නේ මේ මාත් එක්ක කෝල් එකේ ඉන්න ගමන් තමයි මේ එයාලා මේ කියන්නේ මේ ඔක්කොම ටික කරන්නේ. කෝල් එක කට් කරලත් නෙමෙයි ඔන්ලයින් මේ ඉන්න ගමන්. ඉතින් ඔන්ලයින් පේමන්ට් එකක් කරන හින්දා මේ කට් කරන්නෙත් නෑ. ඊට පස්සේ මේ කොහොම හරි මේ මම ඊට පස්සේ දැන් මගේ ඒ වෙලාවේ කොහොම හරි මගේ මේ වෙන account number එකක් දුන්නා අර මේ ටයිම් එක ගිය හින්දා ටයිම් පාස් වුන හින්දා. ඊට පස්සේ මම ඒක දුන්නට පස්සේ ඒකේ සල්ලි දෙමුන් නැති එකක් තමයි මම දුන්නේ. ඒක දුන්නට පස්සේ ඒකේ කෝඩ් එක එව්වා. කෝඩ් එක එව්වට පස්සේ ඒකේ මුකුත්ම නෑ. ඊට පස්සේ කිව්වා කොහොම හරි වාට පේමන්ට් එක කළා. වාට මැසේජ් එකක් ආවද කියලා බලන්න කියලා. මම බැලුවාම මැසේජ් එකක් ආවේ නැහැ. හරිද? ඊට පස්සේ කියන ඔය මේ ඉස්සරහ කියන ඒ බැංක් එකේ පොඩි කේස් තියෙනවා එහෙම වෙනවා මේ ඔන්ලයින් බැංකින්. ඊට පස්සේ ඔයාගේ මේ BOC එකම දෙන්න කියලා. ඉතින් BOC එකේ මේ මම ඉතින් කොහොම හරි මගේ account එකේ සල්ලි වගේ තිබ්බා. ඉතින් ඒ account එකේ සල්ලි ටික මේ මට හිතුණා ඉක්මනට මම හිතුවා මේ ට්‍රාන්ස්ෆර් කරන්න ඕනි කියලා මේ මගේ මල්ලි account එකට හරි නැත්නම් මගේ වෙන account එකට හරි. ඒ ටයිම් එකේදී මේ ටක් ගාලා මේ ට්‍රාන්ස්ෆර් ගන්න හැදුවේ. මට පොඩ්ඩක් තේරුණා මොකක් හරි සීන් එකක් වගේ මේ කෝඩ් එක එල්ලද්දි අනිත් අර බැංක් එක ඕනි කියලා. ඊට පස්සේ මම කරු වැඩේ මේ මගේ මේ බැංක් එක ඕපන් කරගෙන මේ බැංක් ඇප් එක ඕපන් කරගෙන ට්‍රාන්ස්ෆර් කරන්න යන්නේ. ඊට පස්සේ ඒ වෙලාවේ අපේ ගෙදර මේ කියන්නේ කරන්ට් එක නැහැ. අර වහින වෙලාවදී මේ අර සැරින් සැරේ කරන්ට් එක යනවා. එතකොට Wi-Fi එක ඔන් කරලා දීපු Wi-Fi එකට තමයි මේ කනෙක්ට් වෙලා තිබ්බේ. data වල පොඩි ප්‍රශ්නයක් තියෙනවා ලෝඩ් වෙන්නේ. ඉතින් මං කර වැඩේ ඇප් එකට ගියාට ඇප් එක ලෝඩ් වෙන්නේ. ට්‍රාන්ස් එකට ගිහිල්ලා ට්‍රාන්ස් එක කරාට පස්සේ මියන්නේ නැහැ සල්ලි ටික. ඉතින් මං ඒ එතන තමයි හිර වෙලා හිටියේ. ඉතින් මං ටක් ගාලා ඊට පස්සේ මං BOC මේ දැන් මට සල්ලි දාගන්න ඕනේ. දැන් මටත් හදිස්සි. එතකොටත් මම පොඩි සැකයක් තිබ්බා. ඒත් මාව ලොකුවටම මේ එයාලා සැක කරේ නෑ. හරිද? මට සල්ලි ඕන හින්දා ඉක්මනට මේ අයිටම් එක එයාලට දෙන්න මට සල්ලි ටික අරගෙන මේ එහෙම එකකින් තමයි මම හිටියේ. ඉතින් මට ඇත්තටම ඇත්තට ගොඩක් මාව ඇඳුණා එතන. එයාලා කියන විදිහත් එක්ක ඇඳුණා. ඉතින් මේ කොහොම හරි මේ මම කරු වැඩේ මේ ආයි කෝඩ් එකක් එවුවා BOC. ඊට පස්සේ මම පරණ කෝඩ් එක දුන්නේ ඒගොල්ලන්ට. අලුත් එක දුන්නේ නෑ. ඒ කෝඩ් එක දීලා මේ ඉක්මනට මම ඇප් එකට ගිහලා ටක් ගාලා මේ මනි ටික ට්‍රාන්ස්ෆර් ගන්න ගියේ. ඒ මනි ටික ට්‍රාන්ස්ෆර් කරද්දී මේ ට්‍රාන්ස්ෆර් වුන්නේ නැහැ. ඒක මගේ කර්මයක්ද දන්නේ නැහැ. මේ ඇප් එක හිර වුණා. හිර වුණාගෙන data load වෙන්නේ නැහැ. එකක් ආවා. ඊට පස්සේ එකපාරටම විනාඩි 5ක් විතර මාත් එක්ක කතා කරගෙන හිටියා මේ තාම ඔයාට සල්ලි බැංක් එකට දැම්ම සල්ලි ආවේ නැද්ද කියලා. ඊට පස්සේ එකපාරට මගේ account එකෙන් ටික සල්ලි කැපෙන්න ගත්තා. මට මැසේජ් දිනවනේ ටික කැපෙනවා. ඊට පස්සේ ටික කැපෙන ගමන් මම ඊට පස්සේ කතා කරලා මේ බැන්නා මේ ඔයා මගේ මේ account එක මේ තියෙන සල්ලි අදිනව නේද? මේ කරුණා කරලා ඔයනේ නවත්තන්න.
මේ කියලා. ඊට පස්සේ මට ඊට පස්සේ මිනිහා කියනවා මේ එහෙම වෙන්න බෑ, බැංක් එකේ අප්ඩේට් එකක් වෙන්නේ නැති. ඔයා බැංක් එකේ කොට් ලයින් එකට කතා කරලා කස්ටමර් කෙයා කතා කරලා බලන්න මොකද වෙලා තියෙන්නේ කියලා. මමත් කතා කරන්නම් කියලා මිනිහා කියනවා. ඊට පස්සේ එතකොටත් ටික ටික කැපෙනවා. ඊට පස්සේ මම කරු වැඩේ මේ පොර මාව කට් කළා. ඊට පස්සේ මේ කට් කරාට පස්සේ මම ආයි ගත්ත ආන්සර් කරේ නෑ. ඊට පස්සේ කොහොමද මම අනිත් වෙන මේ BOC ටක් ගාලා BOC එක කතා කරාට පස්සේ BOC එකෙන් කිව්වා මේ මොකද just pay කියලා තියෙන ඇප් එකක්. ඒක ලංකාවේ තියෙන ඔය පේමන්ට් කරන්න හදන්න තියෙන ඇප් එක. ඔය just pay එකට රෙජිස්ටර් කරලා තියෙන්නේ මේ බැංක් මේ මගේ බැංක් account එක. ඒකෙන් තමයි කෝඩ් එක ඉවල තියෙන්නේ. ඉතින් මේ කොහොම හරි මේ කෝඩ් එක මේ කියන්නේ මේ සල්ලි ටික ඔක්කොම ටික කැපුණා. ඔක්කොම ටික කැපුණා. තිබිච්ච ඔක්කොම ටික කැපුණා. මේ සතේට හින්දින්නම කැපුණා මගේ account එකේ. ඊට පස්සේ කොහොම හරි මට දැන් කරගන්න දෙයක් නැහැ. ඊට පස්සේ මං කරු වැඩේ මේ views එක කතා කරලා කිව්වා මෙහෙමයි මං කියමුණා. එයාලා කිව්වා කොහොමත් මේ අරකට ඇඩ් වෙලා තියෙන්නේ ඔයාගේ account එක. කිව්වට පස්සේ මේකෙන් කැපෙනවා. මේ ඔයා ඇයි නම්බර් එක දුන්නේ මෙහෙමයි කියලා. එතන මට හිතා ගන්න බෑ මට මොකක්ද උනේ කියලා ඇත්තටම. මම සාමාන්‍යයෙන් එහෙම දෙන්නේ නැහැ. මොකද මම ඔය ගැන දන්නවා. මොකද ඊට වඩා මේ අපට හැක් කරලා හම්බෙලා තියෙනවා. අනික ඔය වගේ දේවල් ගොඩක් වෙලා තියෙනවා. ඉතින් ඒකට බේරි මෙච්චර කාලයක් ඔය මේ බේරිලා හිටියේ මොකෙන්වත් මේ වෙන්නේ නැතුව. ඉතින් මම මේ කියන්නේ මන් එකේ ඇඩ් එකක් දැම්මේ නැහැ. කවදාවත් මේ ගොඩ අවුරුදු මම හිතන්නේ 18කින් 9කින් විතර දැම්මේ නැහැ. ඔය දාපු පළවෙනි එක තමයි ඔය වගේ එකක් උනේ. ඒ කියන්නේ ගොඩ කාලෙකින් දැම්මේ. ඉතින් මම Facebook එකේමයි Facebook marketplace එකේමයි ගොඩක්ම ඔය මේ බඩු සෙල් කරන ඒවා දාන්නේ. ඉතින් කොහොම හරි ඒ වෙලාවෙම අරුණට මං බැංක් එකට කතා කරලා මගේ බැංක් එක හෝල්ඩ් කරා. බැංක් account එක හෝල්ඩ් කරා. ඊට හෝල්ඩ් කරාට පස්සේ මං ආයෙ අර පොරට ගත්තා. මගේ කෝල් එකත් ආන්සර් කරා. ඊට පස්සේ මම බැනගෙන ගියා මෙහෙමයි මේ මට දීපන් සල්ලි කියලා මම කියන්න ඕනේ කියලා කිව්වට පස්සේ මට ඇයිවා අපිට තර්ජනය කරන්නේ ඔයා BOC එකට කතා කරලා බලන්න මොකද වෙලා තියෙන්නේ මේ බැංක් එකේ අමාහරි අවුලක් වෙලා ඇති අප්ඩේට් එකක් වෙලා ඇති මේ දවස්වල අප්ඩේට් යනවා ඒ හින්දා ඔයාගේ සල්ලි කැපිලා ආයි ඔයාට සල්ලි රිෆන්ඩ් වෙයි කියලා මට මේ පොර කියනවා ඊට පස්සේ මං කරු වැඩේ මං කිව්වා මේ මට ඒව හරියන්නේ නැහැ ඔයා මේ මගේ කෝඩ් එක අරගෙන මගේ අතින් කෝඩ් එක ඔයාට ගිහිල්ලා ඔයා ඒකෙන් තමයි වැඩේ ෂොට් එක දුන්නේ කරුණා කරලා දෙන්න මේ මං ආයි කියන්නේ මං ඔයා හොයාගෙන එනවා මේ කම්ප්ලේන් එකක් දාලා මම එනවා කියලා ඊට පස්සේ පොර කට් කළා පොර කට් කළාත් මගේ වෙන නම්බර්ස් වලින් අරගත්තා වටපිටා ඉන්න කට්ටියගේ නම්බර්ස් වලින් අරගෙන මේ ගත්තට පස්සේ ආන්සර් කරේ නැහැ ඉතින් ඒ වෙනකොට මම බ්ලොක් කරලා තිබුණේ නැහැ ඉතින් උදේත් කොහොම හරි මේ මම පොලිසියට ගිහලා කම්ප්ලේන් එකක් දාලා ඊට පස්සේ උදේ දැම්මට පස්සේ මං ආයි බැනලා මැසේජ් වගේක් දැම්මා ඊට පස්සේ ඒ ටික සීන් කරලා තිබ්බා ඊට පස්සේ තමයි මම බ්ලොක් කරලා තිබ්බේ ඊට පස්සේ මං අනිත් ගත්තු නම්බර්ස් වලත් නම්බරුත් බ්ලොක් කරලා තිබුණා ඉතින් මේ ওই විදිහට තමයි මට ඇත්තටම උනේ බොහොම කනගාටුයි කියන්න මේ මට ඇත්තටම මේ මගේ සල්ලි ඒ account එකේ තිබිච්ච සල්ලි ඔක්කොම ටික ගියා ඉතින් මේ ටිකක් මට ටිකක් ලොකු ගාණක් ඒක ඉතින් මේ ඔන්න ඔය වගේ ඊට පස්සේ තමයි මම කොහොම හරි ඔය YouTube එකේ සර්ච් කරලා බැලුවාම ඉක්මන් එකේ තියෙන ස්කෑම්ස් මොනවද කියලා බැලුවාම වීඩියෝස් දෙකක් තුනක් විතර ආවා. ඊට පස්සේ ඒ වීඩියෝස් ටික බැලුවට පස්සේ තේරුණා එයාලටත් ඒ කියන්නේ ඔය ඒ සිද්ධියට මොන දීපු කට්ටිය තමයි මේ වීඩියෝස් දාලා තියෙන්නේ. ඉතින් ඒ දාපු තුන් දෙනාම නූවලෙන් බේරිලා තියෙනවා. ඉතින් මම දැක්ක කමෙන්ට්ස් වල දාලා තිනවා අපිත් අහුණා අයියේ මෙහෙමයි කියලා මේ කමෙන්ට්ස් ඒ වීඩියෝ වල කමෙන්ට් එකට ගියාම දාලා තිනවා අපිත් මෙච්චර මේ විදිහට අහුණා මෙහෙම විකුණන්න ගිහිල්ලා මෙහෙමයි මගේ සල්ලි ටිකත් ඔක්කොම ගත්තා එහෙම කියලා ගොඩක් දාලා තිනවා. ඉතින් ගොඩක් මේකට අහු වෙලා තියෙනවා. මේ ඉක්මන් එකේ යන ස්කෑම්. ඉතින් මේ දැන් අරගොල්ලොත් ඒගොල්ලොන්ටත් මට විදිහට මගේ විදිහටම කතා කරලා ඒ විදිහට මේ එයාලව ඒ කියන්නේ ඒකට පොළොම්බෝනවා. ඒ කියන්නේ කොහොම හරි අර ජෙනුයින් බය කෙනෙක් විදිහටම තමයි කතා කරන්නේ. ඒ කියන්නේ යාලා ඉංග්‍රීසි වලිනුත් කතා කරනවා. ප්‍රොෆෙෂනල් විදිහට කතා කරන්නේ. ඉතින් අපිට සැකයක් හිතන්න නැති විදිහට කතා කරන්නේ අපි අනිවාර්යෙන් ඕකට අහු වෙනවා. ඉතින් අර චූට්ටක් මේක තිබ්බත් ටක් ගාලා අනිත් පැත්ත ගහනවා ඒගොල්ලෝ කතාවේ. ඉතින් අර මේ ඔය ඊට පස්සේ තමයි මම දැනගත්තේ ඔය just pay කියන එකේ just pay එකට මේ අපේ account එකක් මේ ඒගොල්ලෝ connect කරගත්තට පස්සේ OTP ආයෙ ගන්න ඕනේ නැහැ එවන්න ඕනේ නැහැ. කෙලින්ම මේ දාන සල්ලි ඇදලා ගන්න පුළුවන්. ඒ හින්දා හෙන ඩේන්ජරස් ඔය just pay කියන සයිට් එක ඇප් එක. ඉතින් ඒකෙන් තමයි ඒගොල්ලෝ ගේම ගහන්නේ.
ඉතින් ඉක්මන්නගේ වැරද්දක් නෙමෙයි මේක. ඉක්මන්නගේ වැරද්දක් නෙමෙයි. අර ස්කෑමර්ස්ලා මේ වගේ සල්ලි කරහන සල්ලි වලට විදින එවුන් හින්දා ඔය සෙට් එකක් එකතු වෙලා තමයි ඔක කරන්නේ. ඒ කතා කරන උන්ගේ මට කටහඬ ඇවල් ඇහුණා ඇතුලේ තව ඉන්නවා වගේ සද්දපත් ඇහෙනවා. ඉතින් අර සෙට් එකක් එක්ක එකතු වෙලා තමයි ඔය ස්කෑම් එක යන්නේ. ඉතින් ඔය මේ අනික ඔය නම්බර්ස් පොලිසියට දුන්නයි කියලා සයිබර් මේ ක්‍රයිම් මේවට දුන්නයි කියලා වැඩක් වෙන්නේ නැහැ. ඕක මේ මොකද මේ ඒගොල්ලෝ සාමාන්‍යයෙන් ඔය කතා කරන නම්බර්ස් ගන්නේ මැරිච්ච මිනිස්සුන්ගේ ID වලට නැත්තම් පිටරට නම්බර්ස් වලින් ගන්නවා නැත්තම් මේ හොර ID වලින් ගන්න හදනවා. ඉතින් ඒ හින්දා ජීවිතේට හොයන්න හම්බෙන්නේ නැහැ. ඉතින් මම බැලුවාමත් ඒ account එක කියන්නේ ඔය දැන් අර බලපු වීඩියෝස් වලත් තියෙන්නේ ඒගොල්ලොන්ටත් වෙච්ච දේවල් දාලා තියෙන කමෙන්ට් වලත් එන්නේ පොලිස් වලට කම්ප්ලේන්ට් දැම්මට වැඩක් වෙන්නේ නැහැ කියලා. ඉතින් ඒව අල්ලගන්න බෑ මොකද කවුරුත් ඒ ආයි සල්ලි ටික ගත්ත කවුරුත් නැහැ. ඒ හින්දා මම දැන් මේ වීඩියෝ එක මම දැම්මේ මට වෙච්ච දේ හින්දා මට ඇත්තටම මේ දේ උන හින්දා තමයි මම මේක දැම්මේ මම දාන්න හිටියේ නැහැ. ඉතින් මේක උන හින්දා තමයි මම දැම්මේ මොකද ඉක්මන්නගේ ඔය සීන් එක දැන් යනවා. ඒ කියන්නේ අපි මොන හරි අලුතෙන් මොන හරි දෙයක් දැම්ම ගමන් අලුත් account එකක් හදලා ඒගොල්ලන්ට මැසේජ් එකක් නැති ඒගොල්ලෝ බලාගෙන ඉන්නේ. ඉතින් අපි අර urgent sale ඒ කියන්නේ අපිට හදිස්සිය විකුණන්න දාලා තියෙන එක යටින් ඔය අපේ description එකේ දැම්මහම ඔය වගේ අපිට හදිස්සිය මේක විකුණන්න කියලා දැම්මහම අනිවාර්යෙන් ඒගොල්ලෝ මේක කරනවම තමයි. ඉතින් මේ විදිහට ඇත්ත බය කෙනෙක් විදිහට ඇවිල්ලා කවදාක්වත් OTP එක දෙන්න එපා ජීවිතේටවත් කාටවත් වාගේ යාළුවෙක්ටවත් දෙන්න එපා OTP කෝඩ් එක ඔයාගේ නම් account එකේ. ඒ කියන්නේ OTP විදිහට නෙමෙයි ඒගොල්ලෝ එවන්නේ වෙනම නිකන් වෙන කෝඩ් එකක් විදිහට එවන්නේ. හරිද? එතකොට අපි ඕකට ඇඳෙනවා. ඉතින් අර මටත් උනේ ඒක නැත්තම් මම ජීවිතේටවත් ඔක කාටවත් දීලා නැහැ මෙච්චර කාලෙකට. ඉතින් අපිටත් කියන්නේ මටත් ඕක තමයි උනේ. ඉතින් අනිවාර්යෙන් ඕගොල්ලෝ අන්දන්න පුළුවන්. ඕගොල්ලෝ අහුවෙන්න එපා මේ අහුවෙන්න එපා කියන්නේ ඉක්මන් එකේ දාන ඒ කියන්නේ ඇඩ් දාන්න නැත් දැම්මට කමන්නේ අර මේ ওই විදිහේ ඕක ඒක විතරක් නෙමෙයි ඔය Facebook මාකට් එකෙත් ඕක වෙනවලු තව ඔය කියන item sell කරන තැන්වල ඔය ස්කෑම් එක යනවලු කවදාකවත් cash on delivery දාන්න එපා ඇවිල්ලා ගන්න කියන්න ගන්න බඩුව මොකද cash on delivery දාන්න එපා මේ කවදාකවත් ඕගොල්ලෝ මේ ඔයාගේ item එක ඇවිල්ලා ගන්න කියන්න බල්ලා කරලා මේ ඒ විදිහට කරන්න කවදාක්වත් කෝඩ් එකට මේ කියන account එක register කරගන්න ඔයාලට කතා කරයි කෝඩ් ඒවයි වගේ ෆෝන් එකට ජීවිතයට දෙන්න එපා ඔයාගේ ID එකක්වත් දෙන්න එපා කිසිම දෙයක් දෙන්න එපා account numbers දුන්නට කමන්නේ මොකද සල්ලි දාගන්න හින්දා ඔයාලට එන OTP යනම් මනම් කිසි දෙයක් දෙන්න එපා ඒක තමයි මට කියන්න තියෙන්නේ ඉතින් මේ මං මුණ දුන්න අත්දැකීම තමයි මම දැන් ඔයගොල්ලන්ට කිව්වේ මොකද මේක තව කාටවත් වෙන කාටවත් වෙන්නේ නැති වෙන්න තමයි මම මේ වීඩියෝ කරේ මොකද මේ මම මේ වගේ වීඩියෝ දාන්න හිතුවේ නෑ මේ මගේ channel එකේ මොකද මම blog මේ දාන හින්දා මේ channel එකේ මේ ඉතින් මේ වුණාට මේක දාන්නම හිතුණා මොකද මේ මට වෙච්ච දේ ගැන ඇත්තටම මේ ඕගොල්ලොන්ටත් මේක දැනුවත් කරන්න ඕන හින්දා එහෙනම් මේ අපි එහෙනම් ආයි හොඳ blog එකකින් හම්බෙමු මේ එහෙනම් කට්ටියටම ජය වේවා